පේන දේ සතා කෑ ගහනවා. කකුල වැදුනා. එන ලිලි. කකුල වැදුනා. චුටි එන්න. අද අපි කරන්නේ ක්ලීනින් vlog එකක්. මේ vlog එක කලින් කරලා තියෙනවා YouTube එකට. sorry TikTok එකට. YouTube එකෙන් ක්ලීනින් vlogs කරලම නෑ. ඉතින් ඔන්න පළවෙනි පාරට YouTube එකට ක්ලීනින් vlog එකක් ගෙනවා. outdoor. මං කියන වචන හරියද දන්නේ නැහැ. හැන ගොන් මං ගොන් නෑ. මේ චුටි ඇලර්ජික් එකක් තියෙන ගණන් ගන්න එපා. යන් ඕපුදුපු බලන්න එන වගේත් එක්ක. ඕනි වලියක් බේරන්න පුළුවන් මෙන්න මේ දෙන්නගේ වලිය තමයි මට බේරන්න එපාම වෙන්නේ. හරි වැඩි කතා ඇති අපි යමු ක්ලීනින් vlog එකට. මගේ TikTok vlogs බලන කට්ටිය දන්නවා මගේ කකුලේ ඇණයක් ඇනිලා මාස 2ක් විතර මම ක්ලචර්ස් වලින් ගියේ කියන එක. ඉතින් ඒ නිසා මොන වැඩේ කරත් මම මේ බූට්ස් දාන්න අමතක කරන්නේ නැහැ. ඉස්සර මේ සපත්තු මට ගානට තිබ්බට දැන් නම් මේවා මට මදි. ඉතින් මම මේක බයෙන් දාන්නේ හදිසියේ කොච්චර ගැසුවත් ඇතුලේ මොකෙක් හරි ඉඳී කියන එකට. මොකද ඒ තරම් මගේ වෙලාව හොඳයි. මේ අවුට්ෆිට් චෙක් එකක්. දැන් අර තියෙන වල් ටික සුද්ධ කරමු. අපේ අම්මා කියන මල්ලු. මල් නෙමෙයි බං ඒ වල්. ඉතින් පේනවනේ මම සුද්ධ කරන්නම් කියලා එළියට බැසට පස්සේ වැහි දෙයියොත් කෝප වෙලා. අපි තව දුරටත් වැහි දෙයියන්ව කෝප කරන්න හොඳ නෑනේ. ඒ නිසා ඉක්මනට මේ vlog එක මාරු කරමු. නිකන් cozy vibe vlog එකක් විදිහට. cozy vibe vlog එකට මාරු වෙන්න නෙවෙයි ළමයි. මේ සපත්තුවෙන් මට සෙරෙප්පුවකට මාරු වෙන්නත් බෑ. ඒ තරමට මේ සපත්තුව මගේ කකුලට ඇලවිලා. ඉතින් මම සපත්තුව ගලවගෙන එනකොට ලාවට වහින්න පටන් අරගෙන තිබ්බේ. හැබැයි මම කැමති මීට වඩා හයියෙන් වහිනවනම්. ඉතින් දැන් වහින නිසා එළියට යන්නත් බැහැ, මුකුත් කරන්නත් බැහැ. ඒ නිසා ඇතුළට වෙලා අපි ඉමු. මල්ලි कुछ भी नहीं है ये जहां तू है तो इसमें जिंदगी अब मुझको जाना है कहाँ के तू ही सफर है आखिरी